අපි හැමෝම ජීවත් වෙන්නේ එකම කාලරාමුවක වුණාට අපේ මොළයට කාලය දැනෙන විදිහ එකිනෙකට වෙනස්. සමහර වෙලාවට කාලය පියාඹනෝ වගේ දැනෙද්දි තවත් වෙලාවක කාලය නතර වෙලා වගේ දැනෙන්නේ ඇයි? මේකට කියන්නේ time perception. එහෙමත් නැත්නම් කාලය පිළිබඳ සංජානනය කියලා. අපි හරිම උද්‍යෝගයෙන් හෝ සතුටින් ඉන්න වෙලාවට අපේ මොළය අවට තියෙන දේවල් ගැන අවධානය යොමු කරනවා අඩුයි. ඒ නිසා අපිට නොදැනීම කාලය හරිම වේගෙන් ගෙවිලා යනවා. හැබැයි අපි බයකින්, කම්මැලිකමකින් හෝ වේදනාවකින් ඉන්න වෙලාවට අපේ මොළේ හැම තත්පරයක් ගැනම දැඩි අවධානයෙන් ඉන්නේ. අන්න ඒ නිසයි පොලිමක ඉන්න විනාඩි 10ක් වුණත් අපිට පෑ ගාණක් වගේ දැනෙන්නේ. තවත් විශේෂ දෙයක් තමයි වයසට යන්න යන්න අපිට කාලය වේගයෙන් ගෙවෙනවා වගේ දැනීම. පොඩි කාලේ අපිට හැමදේම අලුත් අත්දැකීම් වුණත් වැඩෙන්න අපේ ජීවිතය සාමාන්‍ය රටාවකට හුරු වෙනවා. අලුත් මතකයන් අඩුවීම නිසා කාලය වේගයෙන් යනවා වගේ අපිට හැඟෙනවා. ඇත්තටම කාලය කියන්නේ ඔරලෝසු කටු වලට වඩා අපේ හිතේ ඇතිවෙන හැඟීමක්.